ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අදත් රසමරස කෑමක් හදන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් රසමරස කෑමක්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව බලමුද මම මොනවද හදන්න යන්නේ කියලා. ඔන්න ඉතින් අද මම හදන්න යන්නේ රසමරස පොල් කේක් එකක්. හැබැයි මම පැණි පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ පොල් කේක් එක හදන්නේ. එහෙනම් බලමුද අපි අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා පොල් ග්‍රෑම් 240යි, සීනි ග්‍රෑම් 200යි, පාන් පිටි ග්‍රෑම් 80යි, පොඩි බිත්තර 2යි, බේකින් සෝඩා තේ හැඳි කාලයි, බේකින් පවුඩර් තේ හැඳි 1යි, වැනිලා තේ හැඳි 1මාරයි, රට ඉඳියට 10ක් විතර අරන් තියෙනවා. සුවඳ කුඩු එක හදන්න කරාබු නැටි එනසාල් කුරුඳු අරගෙන තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි ඕනි වෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කේක් එක හදාගන්නේ කියලා. මුලින්ම අපි පැණි පොල් එක හදාගන්න ඕනි. ඒකට මම ඉස්සෙල්ලම භාජනයක් ලිපේ තියලා සීනි හැඳි 3ක් විතර දාලා කැරමල් කරගන්නවා. සීනි ගන්නකොට දුපුරු සීනිම ගන්න බලන්න. එතකොට අපට ලස්සන පාටක් ගන්න පුළුවන් කේක් එකට. මේ ටික මෙහෙම දාලා කැරමල් වෙන්න තියෙනවා. සීනි ටික කැරමල් වුණාට පස්සේ අපි ඉතුරු සීනි ටිකත් එකතු කරන්න ඕන. ඒ ටිකත් එකතු කරලා හොඳට කවලම් කරලා වතුර කෝප්ප භාගයක් එකතු කරන්න ඕනි. සීනි ටික හොඳට දිය වෙනකන් අපි පැණි එක උණු කරගන්න ඕනි. ඒ අතරෙදි අපි එකතු කරගන්න ඕනි සුවඳ කුඩු තේ හැඳි භාගයක්. ඒ වගේම ලුණු පිංචක් එකතු කරගන්න ඕනි. මේ වෙනකොට පැණි එක අවශ්‍ය ප්‍රමාණයට උණු වෙලා තියෙන්නේ. අපි දැන් අපේ පොල් ටික එකතු කරගන්න ඕනි. පොල් ටික එකතු කරලා හොඳට කවලම් කරලා මේ පැණි පොල් එකේ තෙත ගතිය හොඳටම අඩු වෙනකන් අපි මේක ලිපේ තියාගන්න ඕනි. පොල් පැණි එක මේ විදිහට ලෑස්ති කරගෙන පැත්තකින් නිවෙන්න තියෙන්න ඕනි. මොකද කේක් එක හදන වෙලාව වෙනකොට පොල් පැණි එක හොඳටම නිමිලා තියෙන්න ඕනි. ඒ අතරෙදි මම අර බිත්තර දෙක හොඳට මික්ස් කරගන්නවා. මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ. අපි දැන් කේක් බැටර් එක හදාගමු. මේ වෙනකොට පොල් පැණි එක හොඳට නිමිලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා හොඳට මික්ස් කරගත්ත බිත්තර දෙක පොල් පැණි එකට එකතු කරනවා. එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඊළඟට අපි වැනිලා තේ හැඳි 1මාරක් එකතු කරගන්න ඕනේ මේ මිශ්‍රණයට. ඒ ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්න. ඒ අතරෙදි අපි පොඩියට කපාගත්ත රට ඉඳි ටිකත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. දැන් තියෙන්නේ අපේ පිටි ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න. මම මේ පාන් පිටි වලට බේකින් සෝඩා
බේකින් පවුඩර් එකතු කරලා හොඳට හලාගෙන තියෙන්නේ. ඒ ටික හොඳට එකතු කරලා පිටි චූටි කැටිවත් නැති වෙන තරමට හොඳට කවලම් කරගන්න. අද මම කේක් ටික බේක් කරන්න ගන්නේ මේ විදිහේ කප් කේක් ට්‍රේ එකක්. ඔයාලටත් කැමති නම් මේ විදිහට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කේක් එක හදන්න ගන්න ට්‍රේ එකට දාලා බේක් කරගන්න පුළුවන්. මගේ oven එකේ මම මේ කේක් ටික සෙල්සියස් අංශක 160ට විනාඩි 25ක් බේක් කරගන්නවා. ඉතින් ඔයාලගේ oven එක අනුව ඒ ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් oven එකක් නැති කෙනෙකුට උනත් මේ කේක් එක හදාගන්න පුළුවන්. ලිපේ තියලා ස්ටීම් කරලා හදන්නත් පුළුවන්. රයිස් කුකර් එකේ හදාගන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් oven එක අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. ඔන්න ඉතින් විනාඩි 25කට පස්සේ අපේ කේක් එක මේ විදිහට ලස්සනට ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් හරිම රසට තිබුණා. ඔයාලත් ඉතින් ගෙදර ඉන්න ගමන් try කරලා බලන්න මේ රෙසිපි එක. එහෙනම් ඉතින් තවත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න ඉක්මනටම එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.